හයි ඔයාලට කොහොමද? හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් හෙට vlog එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. හෙට කියන්නේ ඉතින් දැන් 12න් පස්සේ හෙට කියන්නේ අද මම ඊට කලින් මට හිතුණා දැන් මම නිින්ද යන්නේ නැහැ. මම හවස නිදාගත්ත නිසා මම හදන්නේ දැන් ගේ ටිකක් අස් කරලම නිදා ගන්න. ඊට පස්සේ අපි බලමු හෙට උදේ අද උදේ ඉඳගෙන වෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඊට පස්සේ මම ගෙදර අස් කරන්න තිබ්බ ටික අස් කරන්න ගත්තා. වීඩියෝ කර කර ඉන්න ගමන් කරන්ට් එක ගියා. මට ලොකුවට වීඩියෝ කරගන්න නැහැ ඇත්තටම. මම වොෂ් දාන්න ගියේ නැහැ ළමයි. තේ එකක් දීලාම වොෂ් එකක් දාගන්න කියලා හිතුවා. දැන් වෙලාව 1:25 විතර වෙලා බලන්නකෝ අපේ ගෙදර මිනිස්සු. උදේද දවල්ද රෑද කියලා නෑ, කිසිම වෙලාවක් නෑ. තේ බොන්න නම් අපිට පාන්දර නැගිටලා වුණා තේ බොන්න පුළුවන්. ඇත්තටම අපේ ගෙදර හැමෝම ඒකට හරිම දක්ෂයි. මම දැන් තමයි වොෂ් දාගෙන ආවේ. දැන් වෙලාව 2:19යි. අපි හෙට උදේට බලමු මොකද වෙන්නේ කියලා. පිම්පල් එක ගන්න මේ ඔක්කොම තිබ්බා. මොනම කැත වෙලා. දැන් නිදා ගන්න. හයි ඔයාලට කොහොමද? මේ අද උදේ 10 උදේ මම අද නැගිටිනකොට වෙලාව 12:05. කොහොමද මම මේ උදේ ලස්සන නැගිටින කෙනෙක් නෙවෙයි. මම කොහොමද පරක් වෙලා නැගිටින ළමෙක්. ඉතින් මම තමයි අද උයන්නේ. අපි බලමු අද මොනවද මම උයන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. අපි බලමු මට අද හවසට යන්න දාගෙන තියෙන පොඩි ගමනක් තියෙනවා. මම බලමු මට කැමරාවෙන් මම යන්නේ නැහැ. කියොත් මම අනිවාර්යෙන් ඔයගොල්ලෝ එක්කගෙන යන්නම්. ඉතින් මම වගේ 12ට නැගිටින ගෑල්ලාමයි ඉන්නවා. ඊට පස්සේ මම උයන්න ගත්තා. මම උයන්න ගත්තට කපලා දුන්නායින් පස්සේ අම්මා තමයි ඉව්වේ අන්තිමට. චුටි වෙනික නෑවද ඔරවන්නේ යුමි ඊට පස්සේ මං අපේ ගෙදර ඉන්න චූටිම ජීවියාව පිරිසිදු කරන එක තමයි ඔය කරන්නේ. ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන කන්න තමයි හදන්නේ. දැන් තමයි මම වොෂ් එකක් දාගෙන කන්න හදන්නේ. අපි දැන් කාලා ඉමු ළමයි. ඊට පස්සේ හවස් වෙලා බුදු පහන තියලා අපි පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි වඩේ ගන්න කියලා වඩේ ගන්න තැනින් නවත්තලා ටිකක් වෙලා හිටියා වඩේ බලිනකම්. ඊට පස්සේ වඩේත් අරගෙන අපි කීල්ස් එකට ආවා. පොඩි බඩු වගේක් තිබ්බ ගන්න ඒ ටික ගන්නවා.
ඊට පස්සේ ඔය ඔතන මම ගන්න ඩ්‍රින්ක් එක පළවෙනි පාට තමයි try කරේ. චොකලට් ඩ්‍රින්ක් එකක්. ඒක ඇත්තටම මාර රහයි. ඔයගොල්ලොත් කීල්ස් හරි කොහේ හරි ගිය වෙලේ එක තිබ්බොත් try කරලා බලන්න. ඒක ඇත්තටම මාර රහයි. अब क्या है ඉතින් මේ වගේ තාත් ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ support එක මට ගොඩාක් වටිනවා. ඉතින් ආයෙම දවසක ලස්සන vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ.